ආයුබෝවන් හිතවතුනි. අද අපි යෝග සම්ප්‍රදායන් ගැන කතා කරමු. ඉතින් මේ යෝග විද්‍යා ශිල්පකම ආරම්භ වෙලා තියෙන්නේ දැනට වසර 6000කට පෙර. ඒ කියන්නේ ඉන්දුනීසියානු ශිෂ්ටාචාරයේ ආශ්‍රිතව සිදු වෙලා තියෙනවා කියලා නූතන පර්යේෂකයෝ විශ්වාස කරනවා. මේ ශිෂ්ටාචාරයේ ව්‍යාප්ත වීමත් එක්කම ඉන්දියාව, චීනය පසු කළ ජපානයට මේ යෝග විද්‍යාව අද වෙනකොට මහා සම්ප්‍රදායන් ගොඩාක් බිහි කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරමු ඒ මහා යෝග සම්ප්‍රදායන් ලෙස නූතනයේ හඳුනාගෙන තියෙන යෝග විද්‍යා ගුරුකුල ගැන. හරි, අපි මුලින්ම කතා කරමු තාන්ත්‍රික යෝග විද්‍යා ගුරුකුලය ගැන. ඉන්දියාවේ ගුරුකුල කිහිපයක් තිබිලා තියෙනවා. ඉපිරවිය අදහස් දරූ මොවුන් හින්දු, බෞද්ධ, ජෛන කියන ආගම් තුනට අයත් වුණු වෙන ගුරු පරම්පරාව විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අධිමානසික බලයන් ඉපදවීම ගැන වැඩි වෙනසක් ගැනීම තාන්ත්‍රික ගුරුකුලවල තියෙන පොදු ලක්ෂණයක් වෙනවා. පුරාණ තිබ්බත යෝග ගුරුකුල 7ම මේ තාන්ත්‍රික යෝග ගුරුකුල පරපුරට අයත් වෙනවා. ඉන්දියාවේ බිහිවන මහා සිද්ධ බෞද්ධ ගුරුකුලය තාන්ත්‍රික යෝග රහස් අතිවිශාල ප්‍රමාණයක් මොවුන්ගේ ශිෂ්‍ය පරම්පරාවට ප්‍රදානය කරලා තියෙනවා. අපි ඊගාට කතා කරමු හින්දු යෝග විද්‍යාව ගැන. හින්දු ආගමික ඉගැන්වීම් වලට අනුව කායික මානසික අභ්‍යාස සිදු කරලා විශ්ව නිර්මාපක බලවේග සමඟ ඒකාත්ම වීම හින්දු යෝග විද්‍යාව ආරම්භ වෙනවා. අද වෙනකොට ප්‍රචලිත වෙලා තියෙන යෝගාසන ක්‍රම හින්දු යෝග විද්‍යාවේ සොයා ගැනීම වෙනවා. තුන්වෙනි එක තමයි බෞද්ධ යෝග විද්‍යාව. මේ බෞද්ධ යෝග විද්‍යාව කායික අභ්‍යාස වලටත් වඩා මානසික අභ්‍යාස වලට වැඩි තැනක් ලබා දෙනවා. ඒ වගේම තමයි අධිමානසික බලයන් ලැබීම, දුකින් මිදීම බෞද්ධ යෝග විද්‍යාවේ ආරම්භ වෙනවා. හතරවෙනි යෝග ගුරුකුලය තමයි ථේරවාදී බෞද්ධ ගුරුකුලය. ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තයේ ථේරවාදී බෞද්ධ යෝග ක්‍රම රාශියක් තියෙනවා. මේවා චිත්ත යෝග ක්‍රමවලට වැටෙන විවිධ භාවනාවන්. ඉන්දීය බමුණු පණිවරයන් විසින් අපේ රට තුළදීම රචනා කරන ලද විසුද්ධි මාර්ගය ථේරවාදීන්ගේ භාවනා ක්‍රම සම්බන්ධ ඉතා දීර්ඝ විස්තර තියෙනවා. පස්වෙනි යෝග ගුරුකුලය තමයි තාවෝ ගුරුකුලය. චීනයේ තාවෝ දහම වගේම තාවෝ යෝග ක්‍රමත් වැඩි දියුණු වෙලා තියෙනවා. තාවෝ යෝගවලට විවිධ වූ කායික මානසික අභ්‍යාස ගොඩක් තියෙනවා. චීතුන්, පාකුවා වගේ යෝග සටන් ක්‍රම මූල්‍ය වන්නේද තාවෝ යෝග විද්‍යාවයි. අවසානයේ තමයි ජපන් සෙන් යෝග විද්‍යාව. ජපන් සෙන් යෝග ක්‍රමවලදී මානසික අභ්‍යාස වලට මුල් තැන දෙනවා. සිත පිරිසිදු කර ගැනීම, සත්‍ය අවබෝධයට ළඟා වීම ජපන් සෙන් පුහුණුවේ ඉලක්ක වෙනවා. ඉතින් අද අපි කතා කරේ කෙටියෙන් සරලවම යෝග සම්ප්‍රදායන් ගැන. ඉතින් ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝ එකක් මුණ ගැසෙමු.